ඔන්න මං අදත් ඔයාලට රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන ආවා. අල බැදුමක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මම මෙතන අල ග්‍රෑම් 300ක් වගේ අරගෙන තියෙනවා. මං ඒක කෑලි කපලා එකතු කරගෙන ඒකට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු කහ එකතු කරගෙන මේක ටිකක් තැම්බෙන්න ඉඩ හරිනවා. මේ ටික තැම්බෙන අතරතුර මම මේකට අවශ්‍ය ද්‍රව්‍ය ටික කපා ගන්නවා. ලුණු ටිකක්, රම්පේ කරපිංචා, සුදු ලුණු, ඉඟුරු, අමු මිරිස්, තක්කාලි මේ ටික එකතු කරගන්නවා. ඒ වගේම කුරුඳු පොතු, කරඳ මුංගු, කරාබු නැති ඒ ටික තලලා එකතු කරගන්නවා. තෙල් එකේ අල ටික හොඳින් විනාඩි 10ක් විතර බැදෙන්න ඉඩ හරින්න ඕනේ. මේ ටික බැදලා ඉවර වුණාට පස්සේ අපි වෙනත් භාජනයකට මේ ටික අයින් කරගන්නවා. මං අර අල බැදගත්ත තෙල් එකෙන් ටිකක් අයින් කරලා චුට්ටක් ඉතුරු කරගෙන ඒකට ලුණු, කරපිංචා, රම්පෙ ටික එකතු කරගෙන ටිකක් බැදෙන්න ඉඩ හරිනවා. ඒ අතරතුර කරඳ මුංගු, කරාබු නැටි, සුදු ලුණු, ඉඟුරු ඒ ටික එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරගෙන මේක බැදීගෙන එනකොට අබ ටිකක් එකතු කරගන්නවා. අබ තේ හැන්දක් වගේ එකතු කරගන්න. මම මේ ගෙදර හදාගත්ත chili paste මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලට ගෙදර chili paste නැත්නම් ආට එකතු කරගන්න පුළුවන් කෑලි මිරිස්. මම මේකට ලුණු එකතු කරගන්නවා. ඔයාගේ රසයේ ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. දැන් මම අර බැදගත්ත අල ටික මේකට එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරගෙන තක්කාලි, අමු මිරිස් ටිකත් මේකට එකතු කරගෙන හොඳින් මේක කලවම් කරගන්න ඕනේ. මේ ටික කලවම් කරගත්තට පස්සේ මේක ටිකක් වහලා විනාඩි 5ක් වගේ මේ ටික හොඳට ෆ්‍රයි වෙන්න ඉඩ හරිනවා. ඔන්න අපේ අල බැදුම රෙඩි. හරිම ලේසි රෙසිපි එකක්. ඔයාට ලන්ච් එකට, ඩිනර් එකට වගේ මේක හරිම සූටබල්. චිකන් කරි එකක්, පරිප්පු කරි එකක් එක්ක මේ අල බැදුම තිබුණොත් හරිම රසයි. ඔයත් මේක try කරලා බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.